හිස් කොප්පය අතීතයේ ජපානයේ ඉතා උගත් බොහෝ පොතපත කියවූ මහාචාර්යවරයෙක් සිටියා. ඔහුට සෙන් දර්ශනය ගැන ඉගෙන ගැනීමට ලොකු ආශාවක් ඇති වුණා. මේ නිසා ඔහු ප්‍රදේශයේ සිටි ප්‍රසිද්ධ සෙන් ගුරුතුමෙකු මුණ ගැසීමට ගියා. මහාචාර්යවරයා ගුරුතුමා ඉදිරියේ වාඩි වී තමන් දන්නා ශාස්ත්‍රය ගැනත් තමන් ලබා ඇති උපාධි සහ දැනුම ගැනත් දිගින් දිගටම කතා කරන්න පටන් ගත්තා. ඔහුට අවශ්‍ය වුණේ තමන් කොතරම් දන්නා කෙනෙක්ද කියා පෙන්වීමටයි. සෙන් ගුරුතුමා කිසිවක් නොකියා සිනාසී ඔහුට තේ පෑන් සංග්‍රහයක් සූදානම් කළා. ගුරුතුමා මහාචාර්යවරයාගේ කෝප්පයට තේ වත් කරන්න පටන් ගත්තා. කෝප්පය පිරුණා, නමුත් ගුරුතුමා නතර කළේ නැහැ. ඔහු දිගටම තේ වත් කළා. තේ කෝප්පයෙන් පිකාර ගලා මේසය මතටත් මහාචාර්යවරයාගේ ඇඳුම් මතටත් වැටෙන්න පටන් ගත්තා. මෙය බලා සිටි මහාචාර්යවරයාට තවදුරටත් ඉවසා සිටිය නොහැකි වුණා. නතර කරන්න, කෝප්පය පිරීලා ඉවරයි. තවත් මෙයට කිසිවක් පුරවන්න බැහැ. ඔහු කෑ ගැසුවා. එවිට සෙන් ගුරුතුමා ඉතා සංසොන්ව මෙසේ පැවසුවා. ඔබත් හරියට මේ කෝප්පය වගේමයි. ඔබේ ඔළුව දැනටමත් ඔබේම මතයන්ගෙන් සහ දැනුමෙන් පිරීලා ඉවරයි. ඔබ ඔබේ කෝප්පය මුලින්ම හිස් කරන්නේ නැතිව මම කොහොමද ඔබට සෙන් දර්ශනය ගැන කියා දෙන්නේ? කතාවේ හරය අප අලුත් දෙයක් ඉගෙන ගැනීමට නම් හෝ අලුත් විදිහකට සිටීමට නම් මුලින්ම අප තුල තිබෙන මම සියල්ල දනිමි යන අහංකාරය සහ පරණ මතවාද ඉවත් කළ යුතුයයි. අපේ මනස හිස් කෝප්පයක් මෙන් විවෘතව තබාගත් විට පමණයි අපට සැබෑ ප්‍රඥාව ලබාගත හැක්කේ.